guys, welcome back to my YouTube channel. ඉතින් මම අද අරන් ආවේ මම ගොඩක් ආසාවෙන් ගේන්න හිටපු vlog එකක්. ඉතින් ඔයාලා දැන්ටම දන්නවා මගේ thumbnail එක දැක්කනම් මොකක්ද අද vlog එක කියලා. මම ඉතාලියේ සමරන පළවෙනි නත්තර නිසා මම හිතුවා ඔයාලත් එක්ක ඒ සතුට අත්දැකීම් බෙදා ගන්න ඕනි කියලා. අපි 28 වෙනිදා තමා මෙහෙ ක්‍රිස්මස් බලන්න ගියේ. මෙහෙ සාමාන්‍යයෙන් ජනවාරි 6 වෙනිදායින් පස්සේ තමා ක්‍රිස්මස් ඉවර වෙන්නේ. අපි මුලින්ම ගියේ චර්ච් එකට. ඊට පස්සේ චර්ච් එකේ හදලා තිබ්බ ක්‍රිස්මස් ට්‍රී එකත් බලලා මෙහෙ ක්‍රිස්මස් සෙලිබ්‍රේෂන් ලොකුටම තියෙන තැන් ටිකකට තමා අපි ගියේ. ඉතින් මෙතන ක්‍රිස්මස් එකට ඩෙකරේෂන් කරලා ක්‍රිස්මස් කාටම හදන කානිවල් එකක් ක්‍රිස්මස් වර්ල්ඩ් කියලා අපි කලින්ම ඔන්ලයින් ටිකට්ස් බුක් කරලා තමා ගියේ. ටිකට්ස් බුක් කරේ 4න් පස්සේ මොකද අපි රෑ වෙනකන් ඉන්න නිසා රෑට තමා මෙතන ලස්සනම ලයිට්ස් එහෙම දැම්මට පස්සේ ඉතින් මෙතන දවසින් ඉවර කරගන්න බැරි තරමටම ගොඩාක් රයිඩ්ස් තියෙනවා. අපි ඊට පස්සේ එකින් එක රයිඩ්ස් වලට ගියා. ඊට පස්සේ අපි ගියා මෙයාලගේ තියෙනවා ඩාන්ස් එකක් ඒක බලන්න ගියා. ඉතින් දැන් ටික කරුවල වැටිගෙන එද්දි තමා ඔන් කරලා තියෙන ලයිට්ස් වල ලස්සන පේන්නේ. ලයිට්ස් දැම්මම මෙතන මාරම ලස්සනයි. අපි ඊළඟට try කරන්න ගියේ මේක. ඉතින් මෙතන ගොඩාක් රයිඩ්ස් අපි try කරලා බැලුවා. මාරම fun. ඊට පස්සේ අපි ගියා නත්තා සීයා එක්ක ෆොටෝ එකක් ගන්න කියලා. නත්තා සීයාගේ ගෙදරට යන්න කලින් එල්ෆිලා ඉන්න තැනට ගිහින් ලෙටර් එකක් ලියා ගන්න ඕනේ. ඉතින් ඔයාලට මෙතනදී පේනවා ඇති පොඩි ළමයි ලෙටර්ස් වගේක් ලියා ගන්නවා. එතන ඉන්න එල්ෆිලාට කියලා. මේ එල්ෆිලා එයාලට පොඩි ලෙටර් එකක් ලියලා දෙනවා. ඉතින් ඒ ලෙටර් එක ගිහිල්ලා සැන්ටාට දීලා ෆොටෝ එකක් ගන්න තමා තියෙන්නේ. ක්‍රිස්මස් එකට මේ වගේ තැනකට ඇවිත් නත්තා සීයා එක්ක ෆොටෝ එකක් ගත්තේ නැත්තම් වැඩක් නෑනේ. ඉතින් මමත් ෆොටෝ එකක් ගත්තා. ඊට පස්සේ අපි ගියා පොඩි ගේම් එකක් ප්ලේ කරන්න. Bene, vai. Numero 4 continua in prima posizione, forza. Numero 4, vai. Vai numero 3, forza, forza. Recupera, vai. Toccato numero 4. Arriva il finish numero 4, benissimo. ඉතින් මෙතනදී ගොඩාක් රයිඩ්ස් වගේම ෆන් ගේම්ස් ඇක්ටිවිටි වගේ ගොඩාක් දේවල් කරන්න තියෙනවා. The Christmas tree, we're rocking, rocking around the Christmas, rocking around the Christmas tree, and the Christmas fun. ඊට පස්සේ අපි මේ අයිස් බම්පර් එකෙත් ගිහින් අපිට තව තැනකට යන්න තිබ්බ නිසා අපි එළියට ආවා. ඊළඟට අපි ගියේ ක්‍රිස්මස් මාකට්ස් ක්‍රිස්මස් ට්‍රීස් එහෙම ලස්සනට හදලා ඩෙකරේට් කරලා තියෙන ලස්සන තැනකට. මේ ක්‍රිස්මස් ට්‍රී එක හරිම ලස්සනයි නේද? මම නම් හරිම කැමතියි. ඒක හරිම කාම් වයිබ් එකක් තමා ගෙනල්ලා දෙන්නේ. ඉතින් එතනට වෙලා ඒ ලස්සනත් බලාගෙන අපි පොඩක් වෙලා හිටියා.
හැම තැනක්ම වගේ ලස්සනට ඩෙකරේට් කරලා තියෙනවා ලයිට්ස් හැම දාලා මාරම විදිහට ක්‍රිස්මස් ෆීලින් එකක් දැනෙනවා. මම නම් පර්සනලි හරිම ආස මාන්ත් එකක් තමයි මේ දෙසැම්බර් මාන්ත් එක කියන්නේ. ඔයාලත් එහෙමද? ඊට පස්සේ මම යන්න ආසාවෙන් හිටපු ක්‍රිස්මස් මාකට්ස් පැත්තට තමයි අපි ගියේ. ක්‍රිස්මස් එකට මෙහෙ මේ වගේ පොඩි පොඩි ක්‍රිස්මස් මාකට්ස් දාලා තියෙනවා. ඉතින් මේ ක්‍රිස්මස් මාකට්ස් වල ස්වීට්ස් වර්ග, වයින් වර්ග වගේ නොයෙකුත් කෑම ජාති තමයි මේ ක්‍රිස්මස් මාකට්ස් වල තියෙන්නේ. ක්‍රිස්මස් මාකට්ස් ටිකත් බලලා අපි දැන් ගෙදර යන්න තමා හදන්නේ. දැන් වෙලාව රෑ 10 මාරට විතර ඇති. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. මේ වෙනකම් මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.